ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මං ආවා මගේ වීකෙන්ඩ් වීලොග් සීරීස් එකේ එකක් තමයි මේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ ගොඩක් සතුටු වෙයි ආස වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මං පෙන්නන්නේ මේ වීකෙන්ඩ් එකේ මං කොහෙද ගියේ මොකද කළේ කොහෙද ඇවිදින්න ගියේ ඒ හැමදේම අරගෙන ආවා ලස්සන වීඩියෝ එකකින්. ඒ වගේම මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම සතුටින් හොඳින් ඉන්න ඇති කියලා. ඉතින් බලාගෙන ඉන්න මේ වීඩියෝ එකේ මම මොනවද කරලා තියෙන්නේ මේ වීකෙන්ඩ් එකේ කියලා. අද ගොඩක් වැඩ තියෙන දවසක්. ඉතින් මුලින්ම යන්නේ ඩැන්ඩිනෝම් මාකට් එකට. ඒක 4ට වහනවා. හැබැයි ඒකේ ගොඩක් ශ්‍රී ලංකන් vegetables fruits තියෙනවා. ඒ නිසා මුලින්ම එතෙන්ට යන්නේ. ඊට පස්සේ යන්න හිතාගෙන ඉන්නේ ඩැන්ඩිනෝම් වලම තියෙනවා MKS කියලා ශ්‍රී ලංකන් tamil shop එකක්. ඒකෙන් තමයි මම මගේ සේරම ගෙදරට අවශ්‍ය කුළුබඩු ගන්නෙ. ඉතින් මට ගෙදර අද සියඹලා ගම්බිරිස් කුඩු එහෙම ඉවරයි. හැබැයි ෂොප් එකට කලින් මාකට් එක වහන හින්දා ඒ දෙකම එක ළඟ තියෙන හින්දා මුලින්ම යනවා මාකට් ප්ලේස් එකට fruits and vegetables ටිකක් ගන්න. මේ බලන්නකෝ ඒ ආස්සේ මගේ ස්කින් එකටයි hair එකටයි මොකක්දෝ වෙලා. මං කොච්චර වතුර බිව්වත් වෙදර් එකද මන් දන්නේ මොකක් කළත් හරියන්නේ නැහැ. මේක හැම ගෑනු ළමයෙකුටම තියෙන ප්‍රශ්නයක්ද නැත්නම් මට විතරද වෙදර් එකද මට නම් හිතා ගන්න බෑ. හරි කොහොම හරි දැන් මාකට් ප්ලේස් එකට ආවා. පාකින් ස්පොට් එකක් හොයාගන්නත් ගොඩක් වෙලා බලන් ඉන්න උනා. ඊට පස්සේ ඇතුළට ආව ගමන් මේ වගේ ඒගොල්ලන්ගේ ඉවෙන්ට්ස් තියෙනවා. එක ජාතිය ස්වීට්ස්. හරිම අමුතු කෑම ප්ලස් අර ගොඩක් එක නැෂනලිටිස් වල කෑම තියෙනවා. ඒ වගේම මීට් ඒරියා එකක්, ෆිෂ් ඒරියා එකක්. ඒ ඔක්කොටම වඩා ආස එතන එක තමයි ඒගොල්ලන්ගේ මෙතන මේ ෆුඩ් කෝට් එක. ඒක හරිම අර මල්ටි කල්චරල් ස්ට්‍රීට් ෆුඩ්ස් ස්ටයිල් එකට තමයි ෆුඩ් ස්ටෝල්ස් තියෙන්නේ. ඒ හැම ස්ටෝල් එකටම ඇවිදලා බැලුවා ආස නිසා. මෙතන ශ්‍රී ලංකන් ෆුඩ් ස්ටෝල් එකකුත් තියෙනවා. දැන් අද නම් එහෙම ලොකුවට නිකන් ලන්ච් එකට වගේ හෙවි මීල් එකක් අවශ්‍ය නැහැ. ටෙම්පරරි නිකන් vegetables ගන්නකම් බඩ පුරව ගන්න ඕනේ නිසා මෙතන මම කලින් කාලා තියෙනවා. ඒත් අද ගත්ත එක pizza piece එකක් ගත්තා නිකන් temporary vegetables ගන්නකම් විතරක් බඩගින්නකට. अधूरी कहानी जो न हो सकी पूरी मिट्टी सी खुशबू हवाओं में उड़ी सपनों के जहां में हम खो गए दिल के फसाने राहों में रह गए वो ख्वाब जो आँखों හරි සේරම බඩු ටික ගත්තා. ෆෘට්ස් වෙජිටබල්ස් බෑග්ස් 5ක් විතර උස්ස ගන්නත් බෑ. අමාරුවෙන් කොහමරි කායකට ඔක්කොම දාගෙන දැන් ඊළඟට යන්න උවමනා තියෙන්නේ මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ කෙනා. එයාට බර්ත්ඩේ ගිෆ්ට් එකක් ගන්න. තාම මම හිතලත් නැහැ කොහෙටද යන්නේ කියලා. ඉතින් බලාගෙන ඉන්න කොහෙටද ඊළඟට යන්නේ කියලා. राहों पे तू था मेरा साथ अब तो ये राहें भी है उदास मेरी दुनिया थी तेरी मुस्कान से रोशन अब तो हर रास्ता जैसे है बेकार जब तू හරි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඩැන්ඩිනෝම් shopping center එකට. මට ඇත්තටම ඕනේ උනේ බොඩි shop එකක්. gift එකක් ගන්න ඕමනාව තිබුණේ බොඩි shop එකෙන්. ඒ වුණාට ඩැන්ඩිනෝම් area එකේ කොහෙවත් ළඟක නැහැ බොඩි shop එකක්. ඉතින් ඒ නිසා මේකේ පොඩි gift shops තියෙන නිසා මේ බලන්න මේ ලස්සන gift shops තිබුණා ගොඩක්. ඉතින් ඇවිදලා අන්තිමට මම ගත්තේ හිතපොම නැති gift එකක්. මේ තමයි gift එක. ඒක මේකේ අර essential oils දාලා අර බෙඩ් එකේ bedside table එකකින් වගේ තියාගන්න පුළුවන්. ඉතින් මට හිතුණා එයා ඒකට ආස වෙයි කියලා. ඒකත් අරගෙන shopping center එකේ චුට්ටක් ඇවිදලා
ඊළඟට යනවා MKS එකට. මම අර උදේ කිව්වා වගේ මට ස්පයිසස් සහ අනිත් කුළුබඩු ගෙදරට අවශ්‍ය ශ්‍රී ලංකන් බඩු ටික ගන්න තව චුට්ටකින් ඒ ෂොප් එකට යනවා. जिंदगी की राहों पे तू था मेरा साथ, अब तो ये राहें भी है उदास मेरी दुनिया थी तेरी मुस्कान से रोशन, अब तो हर रास्ता जैसे है बेकार। जब तू था हर लम्हा था खूबसूरत, तेरे बिना हर सुबह है उदासी से भरी, मेरा दिल ये कह रहा है बस तू लौट आए ये हो जाए मेरी। හරි දැන් බඩු සේරම අරගෙන ඉවරයි. දැන් උදේටම බඩගිනි නිසා මෙතනින් ෂෝට් ඉට්ස් ටිකකුත් ඩිනර් වලට රයිස් ඇන්ඩ් කරීස් ඇන්ඩ් කොත්තු වගේ දේවල් ටිකකුත් අරගෙන ගෙදර යන්න පිටත් වෙනවා. ලංකාව වගේමයි මේ ෂොප් එක ඇතුලේ ඉද්දි ලංකාවට ආවා වගේ තමයි දැනෙන්නේ. तेरे बिना दिल है वीरान, खाली खाली हर एक अरमान, तेरा इंतजार अब बस ये जिंदगी, मुझे ले चल वापस तेरी गली। ඉතින් දවසේ එන් දෙක විදිහට ජිම් එකට ආවා. හැමදාම පුරුද්දක් විදිහට ජිම් එකට එනවා, කාපු දේවල් වල කැලරිස් ටික බර්න් කරගන්න, ඇක්ටිව් වට ඉන්න, හෙල්දි වට ඉන්න ගොඩාක් උදව් වෙනවා ජිම් එකට එන එකට. මේ දවස්වල ගොඩාක් සීතලයි මෙල්බර්න් වල. ඒ වුණත් එනවා ජිම් එකට කොහොම හරි. මොකද ෆිට් එකේ ඉන්න ඕනේ නිසා. ඉතින් අද වීලොග් එක මෙතනින් ඉවර කරනවා. මම ඊළඟ වීකෙන්ඩ් එකේත් ලස්සන වීලොග් එකක් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ආස වෙන්නේ නැති, සතුටු වෙන්නේ නැති කියලා. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ වීකෙන්ඩ් එකේත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බ වෙමු.